සුරේෂ් සලේව පහුගිය කාලෙත් දැනුත් රාජපක්ෂවරු උඩ දාන්නේ මාර හමුදා නිලධාරියා කියලා. මාර බුද්ධ්‍යංශ නිලධාරියා කියලා. මාර බුද්ධ්‍යංශ නිලධාරියා වුණු සුරේෂ් සලේට සතියක් දෙකක් හිරේ ඉද්දි කෙඳිරි ගෑවෙන්න පටන් අරගෙන තියෙනවා. පළවෙනි දේ සුරේෂ් සලේ නිර්දෝෂී නම් අධිකරණයෙන් ඔප්පු වුණාට පස්සේ ඔහුට පුරුවන් අපාරන් එළියට එන්න. ඒකට කවුරුත් බාධා කරලා නැහැ. හැබැයි දැන් සුරේෂ් සලේලා සම්බන්ධ වෙලා පාස්කු ප්‍රහාරය කරන්න සැලසුම් කරන්න අදාළ සැලසුම හැදුවා කියලා එළි වෙනකොට තමයි සුරේෂ් සලේ දැන් කියන්නේ අනේ මට රාබුත් එක්ක බත් දෙන්නේ, අනේ මට කන්න විදියක් නැහැ, අනේ මට හරිම අමාරුයි, අනේ මගේ ඇඳුම් ගැලෙව්වා, බෙල්ල වැල දාගන්න හිතනවා කියලා දැන් කියන්නේ. ඒ නිසා අපි මතක් කරනවා මුරින්ම සුරේෂ් සලේලට කවුරුත් චෝදනා නැතුව අත්අඩංගුවට අරන් නැහැ. හැබැයි ඔබ කල්පනා කරන්න අපිව අත්අඩංගුවට ගත්තේ කොහොමද? 2022 අරගලේදී උද්ඝෝෂණයක් කරා, උද්ඝෝෂණයට සම්බන්ධ වුණා කියලා හිරේ දැම්මත් රස්තපනතෙන්. ඒ රස්තපනතෙන් අත්අඩංගුවට අරගෙන ඕටත් වඩා වද තමයි දුන්නේ. හැබැයි ඒ දෙනකොට රස්තපනත අහෝසි කරන්න කිව්වේ නෑ සලේලා. ඒ දෙනකොට තිබුණු අමාරුකම් ගැන කිව්වේ නෑ. ඒ නිසා අධිකරණයෙන් තමයි තීරණය කරේ අපිව කිසිම චෝදනාවක් නැති නිසා නිදහස් කරනවා කියලා. හැබැයි අපිට විරුද්ධව නඩු දාපු කෙනෙක්වත් ලංකාවේ රජයේ හිටියේ නෑ. සුරේෂ් සලේ මේවට සම්බන්ධයි කියලා කට උත්තර දෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේවට සම්බන්ධයි කියලා සාක්ෂි අවිල්ල තියෙනවා. මේ ඔක්කොම ටික එලි වෙලා තියෙද්දි තමයි සුරේෂ් සලේව සුදු උණු ගාලා හොදන්න යන්නේ.